බයිබලයට අනුව සඵල වෙන්න එක ක්‍රමයයි තියෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනය උදේ දවල් රෑ මෙනෙහි කරලා ඒක පවත්වන කෙනා සඵල වෙන්න යනවා. හිතාගන්න බැරි සඵල වෙනවා. බයිබලයේ කියනවා ගීතාවලිය 1 දිය උල්පත ළඟ හිඳවන්නා වූ නියම කාලයට ඵල දෙන්නා වූ නොමෙලි වෙන්නා වූ ගසකට සමාන වන. ගඟක් ගාව තියෙන ගසක් ශාස්ත්‍රීය කන්දක ජලය පුදුම පණක් ගහලා එනවා. වියලි බිමක ගහක් හර වෙනවා. හැබැයි ජලාශයක් ළඟ තියෙන ගහක් සරුසාරයි. දෙවියන් වහන්සේගේ වචනේ පෙන්නන්නේ ඔබ දේව වචනේ උදේ දවල් රැ මෙනෙහි කරනවා නම් ඔබ ගඟක් ළඟ හිටපු ගහකට සමාන කරනවා. ඔබද ශාස්ත්‍රීය වෙනවා. අවශ්‍ය කරන සියල්ල අඩංගු වෙත. වියලි බිමක ඔබ දේව වචනේ මෙනෙහි කරන්නේ නැහැ කියන්නේ ඔබ ඉන්නේ වියලි බිමක. ඔබ වියලෙන්න යනවා. ඔබ පරවෙන්න යනවා. ඔබට පිපෙන්න ඕනේ නැහැ. ඔබට ඵල ගන්න ඕනේ. ඔබ ගඟක් ළඟට එන්නේ. ගඟ දේව වචන. දේව වචන උදේ දවල් රැ මෙනෙහි කරනවා. ඔබ ඉහළට යන්න. බයිබලයේ සත්‍ය. වෙන කෙටි මාර්ග නැහැ. ෂෝට් කට් නැහැ. බොරු වලට අහු වෙන්න එපා. ඒක තමයි සත්‍ය.